මේ පාරවත් වැඩේ හරියයි කියලා. මේ පාර තමයි දෙකෙන් එකක් විසඳගන්නේ. යන්. ගියානේ අදත් ගියා නේද මේ මිනිහා වංචාවක් නේද දරුවෝ? අනේ ඔය කපු මහත්තයෝ උඩ මේ භූමියේ නෑ දරුවෝ. සේරම රවට්ටලා රට පෙරලා. අනේ ඔය කපු මහත්තයෝ ඉගෙන ගන්න රට යවනවා කියලා අපෙන් සල්ලිත් අරගෙන මේ මදිවට මුළු පවුලම ස්ථිර පදිංචියට යවනවා කියලා අපිව රවට්ටලා දැන් හොයා ගන්නවත් නෑ කපු මහත්තයෝ. මේ මිනිහා තමයි නියම තැනක් කියලා හොයාගෙන ආවේ. කට. හරි දැන් මගේ මොකද්ද කරෙන්න ඕන? කපු මහත්තයෝ හරිම විදියට හරිම තැනකින් අපිට රට යන්න හොඳම තැනක් හොයලා දෙන්න නේද? අනේ ඔක මහත්තයෝ. හරිම තැනකින් නේද? මේක පරම්පරා ගානකින් පැවැත්ෙන සාත්තු ලැබුණ මේකට වරමින් කියන්නේ. පේනවා ඔමට පේනවා මොකද්ද කපු මහත්තයෝ? පේනවා ඔමට පේනවා මොකද්ද කපු තාත්තට දොන් හිටපන් කොමට මේක කරගන්න දීලා පේනවා ඔමට පේනවා මන්ට එන්න පැටියෝ නෑ ඔයා බය වෙන්න එපා. හස්බන්ඩ් දවස් දෙක තුනකට එන්නේ නෑනේ. එයා ගවයා බබා. Music. කොටු පයින තියන්නේ බා මෑණියනේ. රියක දෙන්න කොටු පයින තියන්නන් එපා. රියක දෙන්න මෑණියනේ. ඔමට පේනවා කොම්පෙක් වගේ. මකට ගලුකුත් වගේ. සත්තු අත්තක් නේ. එන්නේ හරි channel එකවත් මාරුණාද? පේනවා. රික් ගහට යනවා වගේ. ගහගෙන පුටි කච්චෝ. අනේ කියන්නේ මහත්තයෝ. ගහගන්න. 0.74යි 361යි 10.49. 14. එහෙමයි කපු මහත්තයෝ.
මේ තියෙන්නේ නම සදන්ටන් මේක තමයි මන්ට අන්තරමට තමයි හොඳ අනේ ගොඩක් පින් කපු මහත්තයෝ හොඳ කපු මහත්තයාට අපිව මතකද? මොකද ආමතද ඇයි ගහලා නේද අනේ කපු මහත්තයෝ කිසිවටත් වඩා හොඳට අපිට වැඩේ කරගන්න පුළුවන්. හිතා ගන්නවද? ගොඩක් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. කපු මහත්තයා නිසා තමයි හැමදේම. තමයි මේ දරු ඔය කොම්පැනි හින්දා තමයි හැමදේම මේ වලට නෑ නොකරි දෙන කියනවා ඔය රට යන ප්‍රශ්නේ විශ්වාසයක් නෑ මං කයින් වගේ මිනිහනේ දරු ඕ